Mrs. Chopra. Shalin Chopra. අද මම ඔයාලට කියන්න යන්නේ මේ දවස්වල වෛරල් වෙන ඉන්දියානු නිලියගේ කතාවක්. හැබැයි ලංකාවෙත් මේ වගේ ජනප්‍රියතරු ඉන්න නිසා සහ එයාලා වගේ වෙන්න ඔයාලත් ආසාවෙන් ඉන්නවා නම් මේක ඔයාලා අහන්න ඕනේ කතාවක්. අද කතානායිකාව තමයි ශර්ලින් චෝප්‍රා. එතකොට කවුද මේ ශර්ලින්? 1987 ජනවාරි 11 ඉන්දියාවේ තෙලිඟු පවුලක දියණියක් ලෙසයි ඇය උපදින්නේ. ඒ හයිද්‍රාබාදි කලින් ආන්ධ්‍ර ප්‍රදේශ ලෙසයි එය හැඳින්වුනේ. ඇගේ සැබෑ නම මෝනා චොප්‍රා නම් වුණා. ඇය හයිද්‍රාබාදි අධ්‍යාපනය ලැබුවා. ඒ අතර මිස් ආන්ධ්‍රා කිරුළ දිනා ගැනීම එකයි ඇයට ජනප්‍රිය කලාවට සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙන්නේ. පසු ඇය ටයිම් පාස්, රෙඩ් ස්වාස්තික් සහ දිල් බෝලේ හදිප්පා වැනි සිනමා පටවලට සම්බන්ධ වුණා. ඒ වගේම බිග් බොස් 3 හි තරඟකාරියක් ලෙසත් ශර්ලින් ජනප්‍රියත්වයට පත් වුණා. පසු කාලේ නම් ඇයව B ග්‍රේඩ් නිලියක් සහ මතභේදාත්මක වීඩියෝස් වලයි දකින්න ලැබුණේ. ඉතින් අද අපි යමු ඇගේ සැත්කම් පිළිබඳ කතන්දරේ ආරම්භුණ දැනට. සැත්කම්හි ආරම්භුම. ශර්ලින් චෝප්‍රාගේ මුල් පෙනුම අද අපි දකිනවට වඩා බෙහෙවින් වෙනස් එකක්. ඇය මුලදී මෙන්න මේ වගේ හිටියේ. රූරජන කිරුළ පවා අදරු ඇය ඇත්තටම ස්වභාවිකව සුන්දර කාන්තාවක් වුණා. එතනින් පස්සේ ජනප්‍රිය කලාවට ආවා. සමහර විට ඒක ඇයට අනාරක්ෂිත හැඟීම් වෙන්නත් ඇති. විශාල පියවරු, සිහින් එක, මහත දෙතොල්, රෝස පාට තොල්, සුදු හම, සිහින් උඩට ඉස්සුණු කුඩා නහයක් වැනි ලෝකේ ජනප්‍රිය අසම්භාව්‍ය බියුටි ස්ටෑන්ඩඩ් ඇය අනුගමනය කරන්න පටන් ගත්තා. सोशल मीडिया पर ये सब देख कर कि अरे हर कोई चिन ऐसे एलोंगेट करा रहा है, हर कोई यहाँ पर ऐसे एंगल्स बना रहे हैं, चलो मैं भी करा के देखती हूँ. करा के देखा और फिर आईने में देखा खुद को, ये तो जादू है. ये एलियन है. මුලින්ම ඇයට අවශ්‍ය වුණේ ඇස්වල පාට වෙනස් කරගන්න වගේ පුංචි දෙයක්. ඒ සඳහා ඇය කන්ටැක්ට් ලෙන්සස් භාවිතා කළා. ඊට පස්සේ ඇයට ඇගේ පැහැය මදි වුණා. ඉතින් ඇය එන්නත් සහ කෙමිකල් පීලිං වැනි මාර්ග ඔස්සේ ඇගේ සම සුදු පැහැයට හරවා ගත්තා. පස්සේ ඇයට ඇගේ නහයේ අඩුපාඩු පේන්න ගත්තා. රයිනෝප්ලාස්ටි සර්ජරියක් හරහා ඇය ඒකත් හදාගත්තා. ඊළඟට තොල් විශාල කරගන්න නිකටහීනි දිග තීව්‍ර එකක් කරගන්න ඇය පීලර්ස් භාවිතා කළා. මූණේ කුඩා රෑලි මකන්න බෝටොක්ස් භාවිතා කළා. ඊළඟට ඇයට ඇගේ පියවරු විශාලත්වය මදි වුණා. ඇය ඒ සඳහා පියවරු බද්ධ කිරීමේ සැත්කමක් එහෙම නැත්නම් බ්‍රෙස්ට් ඉම්ප්ලාන්ට්ස් භාවිතා කළා. ඒ කාලේ ඇගෙන් මේ ගැන අහද්දී ඇය කිව්වේ මෙන්න මෙහෙමයි. कहते हैं कि अरे ये सर्जरी कराती है, ये कराती है, वो कराती है. मैं कहती हूँ हाँ, मेरा पैसा है, मेरा जिस्म है, तेरे बाप का क्या जा रहा है? So just enjoy the view, no? दिक्कत क्या है? සීමාව ඉක්මවා. කාලයක් යද්දී ඇයට මුහුණට යොදන බෝටොක්ස් මදි වුණා. තොල්වල පිරුණු බව මදි වුණා. එම දේවල් වඩා වැඩියෙන් භාවිතා කරන්න ඇය පෙළඹුණා. ඉතින් ඒ ඔස්සේ ඇය මෙන්න මේ වගේ පේන කාලෙකුත් ආවා. ඒ වගේම මුලින් සිරුරට ගැලපෙන ඉම්ප්ලාන්ට්ස් ඇය භාවිතා කළත් ඒත් කාලයක් එක්ක ඇයට ඒවයි විශාලත්වය ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා ඇය සිරුරට නොගැලපෙන තරම් විශාල ඉම්ප්ලාන්ට් භාවිතා කරන්න පටන් ගත්තා. ශරීරයට ඔරොත්තු නොදෙන තරම් ඒවා. ඒක තමයි ඇයට දරුණු වේදනාවට මුහුණ දීමට සිදුව තිබෙන්නේ. කොන්දේ වේදනා, උරහිසේ වේදනා, පපුව හිරකිරීම, ශරීරයේ පිටිපස කැක්කුමක් ඇයට ඇති වී තිබුණා. ඒ අනුව වෛද්‍ය නිර්දේශය වුණේ මේ සියල්ලටම හේතුව ඇය පපුවට යෙදූ සිරුරට නොගැලපෙන තරම් බර ඉම්ප්ලාන්ට්ස් බවයි. වේදනාව නිසාම ඇය ඒවා අවසානයේ ඉවත් කර ගැනීමට තීරණය කරනු ලැබුවා. ඉන්පසු ඇය මෙන්න මේ වීඩියෝව සමාජ ජාලයේ පළ කළා. ये भारी बोझ मेरे सीने से हट चुके हैं 825 ग्राम्स ईच. आई फील एज लाइट एज अ बटरफ्लाई. देश की युवा पीढ़ी से मेरी गुजारिश है कि सोशल मीडिया पर रॉन्गली इन्फ्लुएंस होकर एक्सटर्नल वैलिडेशन पाने की चाहत में जो भी करवाना हो उसके प्रोज एंड कॉन्स को कंसीडर करें. अपने फैमिली और मेडिकल एक्सपर्ट्स के साथ इन डेप्थ डिस्कशन करें. මීට පෙර 2023 වර්ෂයේදී ඇය දරුණු වකුගඩු අකර්මණ්‍ය වීමකට මුහුණ දුන්නා. सितंबर 2021 में मुझको किडनी फेलियर हुआ था. ඒ වගේම යම් රෝගී තත්ත්වයක් නිසා ඇයට මවක් වීමේ හැකියාවද අහිමි වී ගොස් තිබුණා. 2023 වර්ෂයේදී ඇයට ඇගේ මුහුණ පිලර්ස් නිසා විරූපී වී ඇති බව තේරෙන්න පටන් ගත්තා. ඉතින් ඇය අවසානයේ ඒවා දිය කර හැරීමට තීරණය කළා. डाले इंजेक्ट किए here in my chin, made my chin 1 kilometer long. He injected fillers on my jawline and he gave a 110-degree angle, and then he made my cheeks heavily puffed up
I was no more looking like myself. I was looking like an alien. And my friends were shocked. They said, "What have you done to your face?" කෙසේ නමුත් පසු කාලෙම ඇය ඖෂධ නිසි ව්‍යායාම කෑම පාලනය මගින් වඩා සෞඛ්‍යමත් ජීවිතයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම සිදු කළ සැත්කම් ආපසු හරවමින් ඇගේ පෙනුමත් වඩා ස්වභාවිකත්වයකට හරවා ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. Cannot become your medium to get likes and views. No. You should present your authentic self to society. මොනවද මේ පියවරු බද්ධ කිරීම? එහෙම නැත්නම් breast implants කියන්නේ? මේ කතාව සම්පූර්ණ වෙන්න නම් මේ ගැන කෙටි හෝ හැඳින්වීමක් අවශ්‍ය වෙනවනේ. පියවරු බද්ධ කිරීමක් කියන්නේ පියවරු හැඩය, ප්‍රමාණය හෝ පෙනුම වැඩි දියුණු කර ගැනීම සඳහා පියවරු පටක තුලට හෝ පියවරු වල පිටිපසින් ශල්‍ය කර්මයකින් තැන්පත් කරනු ලබන ආගන්තුක ද්‍රව්‍යයක්. ප්‍රධාන වශයෙන් පියවරු බද්ධ කිරීම වර්ග දෙකක් භාවිතා වෙනවා. එනම් එසේ ශරීර අභ්‍යන්තරයට යොදන ආගන්තුක ද්‍රව්‍ය වර්ගය අනුවයි මෙසේ වර්ගීකරණය වෙන්නේ. අංක 1 සැලයින් ඉම්ප්ලාන්ට්ස්. මේවා විෂ බීජහරණය කළ ලවණ ජලයෙන් පුරවා ඇති සිලිකෝන් කවචයක්. ශල්‍ය කර්මයකින් පසු ඒවා පුරවනු ලබනවා. අංක 2 සිලිකන් ජෙල් ඉම්ප්ලාන්ට්ස්. මේවා ප්ලාස්ටික් වැනි සිලිකෝන් ජෙල් එකකින් පුරවා ඇති සිලිකෝන් කවචයකින් යුක්ත වෙනවා. බොහෝ දෙනාගේ මතය වන්නේ ස්වභාවික පියවරු වලට සමාන හැඟීමක් මේ ඔස්සේ ලබා දෙන බවයි. මීට අමතරව හැඩය අනුව වටකුරු, රවුම්, ජල බිඳුවක හැඩෙති, මතු පිටි ස්වභාවය අනුව සීනිඳු හෝ රළු ලෙසත් මේවා වර්ගීකරණය කරනු ලබනවා. ව්‍යාප්තිය. ඇයි මේ පියවරු බද්ධ කිරීමේ සැත්කම් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන්නේ? කිම් කාඩේෂියන් සහ නිකි මිනාජි, කායිලි ජෙනර් වගේ බටහිර සමාජ මාධ්‍ය ජාල ඉන්ෆ්ලුවෙන්සර් නිසායි මේවා වේගෙන් ලෝකේ ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. බොහෝ යෝන් තරුණ තරුණියන් බොහෝ වෙලා ගත කරන්නේ සමාජ මාධ්‍යවලයි. ඔවුන් තමාගේ සිරුරු මේ ඉන්ෆ්ලුවෙන්ස්ලා එක්ක සාසඳීම සිදු කරනු ලබනවා. තමාගේ පියවරු කුඩා බව සිතනවා. තමාට දැනෙන අනාරක්ෂිත හැඟීම් වලින් මිදෙන්න ඔවුන්ද කුඩා වයසින්ම මුදල් හොයාගෙන මේ වගේ දේවල් කිරීමට නැඹුරු වීම ඉහළ ගිහින් තියෙන ඒ නිසායි. ශර්ලින් චොප්රාත් මේ දේවල් සඳහා යොමු වෙන්නේ ඉතා තරුණ වයසේදී. නමුත් මේ විද්‍යාවට වයස 38ක් වෙනවා. ඒක පසු කාලීනවයි ඇයට විවිධ අතුරු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වුණේ. කෙසේ නමුත් මේ සැත්කම් නිසා රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ මිලියන ගණන් ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඊළඟට අපි මේවායේ අවදානම් ගැනත් කතා කරමු. අවදානම් අපි අද කතා කරන පියවරු බද්ධ කිරීම පිළිබඳව නිසා මේ ඇත්තටම එක්තරා විදියක අනතුරුදායක සැත්කමක් වෙනවා. The Food and Drug Administration is meeting to discuss long-term health effects of breast implants. Many women blame a variety of symptoms on their implants like fatigue, headaches, and muscle pain. Others have been diagnosed with a rare form of cancer linked to a certain type of breast implant, and they want the FDA now to ban them. උදාහරණයක් විදිහට මෙම සැත්කම් කිරීමෙන් ඇමරිකාව තුළ පසුගිය අවුරුදු කිහිපේ වසරකට මරණ 12ක් 17ක් අතර ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. එමාගේ එන්නෙන් ඉහළ යමිනුයි පවතින්නේ. මේ ශරීරයට ඇතුළු කරන්නේ ආගන්තුක ද්‍රව්‍යයක් නිසා කාලෙන් කාලට ඒවා මාරු කිරීමට හෝ ඒවා වෙනස් කිරීමට සිදු වෙනවා. එසේම වෛද්‍ය අධීක්ෂණය යටතේ ඒ පිළිබඳව අවධානයෙන් සිටීමටත් සිදු වෙනවා. එසේ නැත්නම් ආසාදන පුපුරා යාම් පිළිකා හෝ එළියට කාන්දු වීම සිදු විය හැකියි. ඒ වගේම මේ දේවල් මාරු කිරීම නැවත නැවත කිරීමට සිදු වන නිසා ඒවායේ අතුරු ප්‍රතිඵල ඇතිවීම ජීවිත අවදානමද වාරයක් පාසා ඉහළ යාම සිදු වෙනවා. අවදානම් වර්ගීකරණය කළොත් සුළු මට්ටමේ තත්ත්ව ලෙස රතු වීම, ඉදිමීම, බද්ධ කිරීම වටා ඇතිවන කැලැල් පටක තද වී පියවරු දැඩි වීම, බද්ධේ වෙනත් තැනකට යාමෙන් පියවරේ හැඩය වෙනස් වීම, සමී රැලි වැටීම, නිරන්තර වේදනාව, පිටකොන්ද බෙල්ල උරහිස් වේදනා සඳහන් කරන්න පුළුවන්. දරුණු අතුරු ප්‍රතිඵල ලෙස බද්ධ කිරීම වටා තරල හෝ රුධිරයේ එකතු වීම, රක්තපාත තත්ත්වය, බද්ධේ කැඩී යාම, විශේෂයෙන් සිලිකෝන් බද්ධ කිරීම කැඩී යාම හෝ කාන්දු වීම, ශල්‍ය කර්ම අවදානම්, ඒ කියන්නේ ආසාදනය වීම, අභ්‍යන්තර රුධිර වහන සහ නිර්වින්දන ආශ්‍රිත සංකූලතා මෙන්ම මිය යාම්ද ලොව පුරා වාර්තා වී තිබෙනවා. එසේම විශේෂ පිළිකා තත්ත්ව අවදානමක්ද FDA මගින් දක්වා තිබෙනවා. ALCL ලෙසයි මෙය හඳුන්වන්නේ. ඇනප්ලාස්ටික් ලාර්ජ් සෙල් ලිම්ෆෝමා ලෙසයි මෙය නම් කර තියෙන්නේ. මෙය ඉතා දුර්ලභ නමුත් බරපතල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පිළිකාවක් වන අතර එය රළු මතු පිටක් ඇති එනම් ටෙක්ස්චර්ඩ් බද්ධ කිරීම සමගයි සම්බන්ධ වෙන්නේ. Doctors say is a definitive link between textured breast implants and a rare form of lymphoma called breast implant associated ALCL.
It's a cancer of the immune system that grows in the scar tissue surrounding the implant. 457 women in the US have been diagnosed. සමාජමය අවාසි අනුන්ගේ වල්පල් ඔයාට මොකටද මේ වීඩියෝ ගැන ඔයාලට එහෙම හිතෙනවා නම් ප්ලාස්ටික් සත්කම් ලෝකෙට බිහි වෙන්නේ රූපලාවන්‍ය සඳහා නම් නොවේ. රීකන්ස්ට්‍රක්ෂන් සර්ජරි එහෙම නැත්නම් පුනර්නිර්මාණ සත්කම් ලෙසයි එය මුලදී හඳුන්වන්නේ. ඒ තමයි එය බිහිවීමේ මූලික අරමුණ උනේ. එනම් පිලිස්සුම් තුවාල කම්පන සහගත අනතුරු පිළිකාශාල කර්ම නිසා ඇති වූ දෝෂ හෝ විකෘති සහිත උපදින දරුවන් නිවැරදි කිරීම සඳහා මෙම සැත්කම් යොදාගනු ලැබුවා. සරලව මේ මූලික අරමුණුනේ ශාරීරික ක්‍රියාකාරීත්වය සහ පෙනුම අස්වාභාවික තත්ත්වයේ සිට ස්වභාවික සහ සාමාන්‍ය තත්ත්වයකට පත් කිරීමයි. නමුත් ටිකින් ටික ඒවා සාමාන්‍ය ශරීර කොටස් වල පෙනුම වැඩි දියුණු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් සිදු කරනු ලබන ශල්‍ය කර්ම වෙනුවෙන් භාවිතා කරන්න වුණා. නාසයේ හැඩය වෙනස් කරන්න, මූණේ හැඩය වෙනස් කරන්න, පියවරු විශාල කිරීම උදාහරණ විදියට දක්වන්න පුළුවන්. එයත් සාමාන්‍ය දියුණුවක් ලෙස අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. නමුත් අද වෙද්දී ඒනොත් ඔබට ගිහින් නැත්නම් අන්තයකට ගිහින් ශරීරයේ ස්වභාවික අංග ලක්ෂණ අස්වාභාවික තත්ත්වයක් කරගෙන යන මට්ටමට මේවා උමතුවක් බවට පත් වෙලා තිබෙනවා. අස්වාභාවික මහත තොල්, හැඟීම් රහිත පිළ, බොටොක්ස් මොහුණු, ඇඟට නොගැලපෙන සිලිකන් පසුපසෝ පාප ප්‍රදේශ උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මේ දේවල් පෞද්ගලික තීරණ කියමුකෝ. ඒත් එහෙම වුණත් මේ අනවශ්‍ය ඉල්ලුම නිසා ප්ලාස්ටික් සැත්කම්වල මිල අධික වෙලා ඖෂධ ගණන් ගිහින් අවශ්‍ය මායට පවා ඒවා කර ගැනීම වඩා අසීරු වී තිබෙනවා. පසුතැවීම කායිලි 2023 දී කිව්වේ ඇය තරුණ වියේදී සිදු කරගත් පියවරු බද්දේ පිළිබඳව ඇය පසුතැවෙන බවයි. එසේ මෙවන්නක් කිසිදා නොකරගත්තා නම් වඩා හොඳ බවත් ඇය ප්‍රකාශ කර සිටියා. එසේම මෙවැනි ක්‍රියාවලියකට භාජනය වීමට සිතා සිටින්නෙක් නම් දරුවෙක් ලැබෙන තුරුවත් ඊවසා සිට ඒ ගැන නැවතත් සිතා බලන්නයි කියා ඇය ඉල්ලා සිටියා. කායිලි මේ සත්කමට යොමු වන්නේ ඇයට වසර 19ක් වැනි කුඩා වයසකදී. නිකී මිනාජ් පසු කාලෙම මේ දේවල් ගැන මෙහෙම කිව්වා. මම ඔයාලට ස්ථිරවම කියනවා ඔබේ ශරීරය හෝ එහි ඇති දෙයක් සත්කම් මගින් වෙනස් කළොත් ඔබ අනිවාර්යයෙන්ම අනාගතයේ දවසක ආපහු හැරිලා බලලා මෙහෙම හිතනවාම තමයි. ඉස්සර මම ඒ හිටපු විදිය කොච්චරනම් හොඳද? මේ කාලිකේ සමාජ පෙරළිය ඇති කරන්න ප්‍රමුඛතම දායක වූ අය අද කියන දේවල්. තරුණ වියේ වුන් සිදු කළ සහ ඔහු සමාජයේ සිදු කිරීමට පෙළඹවූ වරද අනාගතයේ තවත් අය නොකරනවා දැකීමට අවශ්‍ය වීම හේතුවෙන් ඔවුන් ඇතැම් අවස්ථාවල මෙසේ ප්‍රකාශ සිදු කරන්නට ඇති. එය ඊටාම අගය කළ යුතු යමක්. සමාජ මාධ්‍යමේ අපහසු සහ අනතුරුදායක මෙන්ම මරණීය කොටස් මගේ හැර යනවා. ලෝකයේ දකින්නේ පෙර හා පසු වෙනස හෝ සුන්දරත්වය පමණයි. එයත් කෙටි කාලනෝ පමණයි ඔබ දකින්නේ. ඉන්පසු අවුරුදු ගණනාවකට පස්සේ සිදුවිය හැකි දේ ඔබ මේ අවස්ථාවේදී දකින්නේ නැහැ. අවසාන වශයෙන් මගේ සත් දෙක. අවශ්‍ය කෙනා මොන වගේ අවදානම් තිබ්බත් මේ දේවල් කරගන්නවා. අපිට ඒක වළක්වන්න බෑ. ඒත් ඔබ යමක් කරන්න කලින් ඒ ගැන වඩා හොඳ දැනුවත් භාවයකින් සිටීම අවදානම මදක් හෝ අඩු කරනවා. මේ බොහෝ රූපලාවන්‍ය සැත්කම් වල භයානකම දේ තමයි මේ මාර්ගයට පිවිසි පසු එහි අවසානයක් නොතිබීම. කෙනෙක් පුංචි දෙයක් හදන්න පටන් ගත්තාම එතනින් තවත් දෙයකට යනවා. එතනින් ආයෙම ඉස්සරහට. දවසක කායිලි, නිකී හෝ ෂර්ලින් වගේ හිටපු විදිය දැනට වඩා කොච්චර හොඳයිද කියලා හිතෙන තාක්. ලෝකේ ගොඩක් ජනප්‍රියතාරු සෙල්ෆ් ලව් නැත්නම් තමාට ආදරණය කිරීම ගැන කියමින් මෙවන් සැත්කම් වලට දිගින් දිගටම යොමු වෙනවා. එය පරස්පර විරෝධී යමක්. ඇත්තම කතාව ඔවුන්ගේ පෙන්ම ගැන අනාරක්ෂිත නිසායි මේ දේවල් වෙනස් කරගන්න යන්නේ. එසේ වෙනස් කිරීම කිසිම වරදක් නැහැ. නමුත් ඒ තමාට ආදරය කිරීම කියන වර්ගීකරණය ඇතුළට දාන්න නම් බෑ. මොකද ලෝකේ පරිපූර්ණයි නොපිළිගන්නා තමාගේ අසම්පූර්ණකම් එසේ නොවන බවට විශ්වාස කරමින් ස්වභාවිකව තමන්ගේ ලස්සනට ආදරය කරන සහ හැකිතාක් ආරක්ෂිත හැඟීමෙන් ඉන්න අයත් මේ ලෝකේ ඉන්න නිසායි. ඒ නිසා ඔවුන්ට අන්නේ ගෞරවය සැබෑවටම ලැබිය යුතුයි. ඉතින් අදත් වෙනද වගේම මේ වීඩියෝ බලපු ඔයාලට බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝස් තාම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න ගිහින් එන්නම්.